ආයුබෝවන් මගේ ආදරණීය දුවලා පුතාලා හැමදෙනෙකුටම. ඉතින් දුවේ පුතේ ටීචර් අද අරගෙන ආවේ 4 ශ්‍රේණියේ දුවලා පුතාලාගේ බුද්ධ ධර්මයේ කියවීම පොතේ 4 වෙනි පාඩම. පාඩමේ මාතෘකාව තමයි බෝසතාණෝ බුදු බවට පත්වෙති. එහෙනම් ඔන්න සිදුහත් කුමාරයා 4 පෙර නිමිති දැකලා ගිහිගේ ගැන කලකිරිලා රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ මෙන්න ගිහිගේ හැර ගියා. දැන් ඔන්න බෝසතාණන් වහන්සේ බුදු බවට පත් වුණ කතාව තමයි අද අපි බලන්න හදන්නේ. එහෙනම් අපි පාඩම බලමු නේද? ඔයාලට පුළුවන් ඔයාලගේ කියවීම පොත අරගෙන පාඩම පෙරලගෙන ටීචර්ත් එක්ක කියවන්න. එහෙනම් අපි පටන් ගමු. බෝසතාණෝ බුදු බවට පත්වෙති. සිදුහත් බෝසතාණන් වහන්සේ ශරීරයට දුක් දෙමින් තවුස්දම් පුරන කාලයේ උපස්ථාන කිරීමට කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම සහ අස්සජි නමින් තාපසවරු 5 දෙනෙක් සිටියහ. ඔවුහු පස්වග මහණුන් ලෙසද හැඳින්වෙති. ඔන්න දුවේ පුතේ පස්වග මහණුන්ගේ නම් තමයි කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි. බෝසත් සිදුහත් කුමරු දුකින් මිදීමේ මඟ සොයන බව හඳුනාගත් තාපසවරු සතුටින් උදව් කළහ. පිඬුසිඟා ආහාර ලබාගත් සිදුහත් තවුසානෝ ක්‍රමයෙන් එය අඩු කළහ. වනයේ තිබූ අල, ගෙඩි, කොළ, පොතු ආහාර ලෙස ගත්හ. ක්‍රමයෙන් ආහාර ගැනීම අඩු කළ පසු උන්වහන්සේගේ ශරීරය කෙට්ටු විය. ශක්තිය හීන විය. ඇඟ දුර්වල වී දුර්වර්ණ විය. නිතර සිහි මූර්ඡා විය. සිදුහත් තාපසතුමා සිහි මූර්ඡා වී සිටිනු දුටු ඇතැම් දෙවිවරු එතුමා මිය ගිය බව ප්‍රකාශ කළහ. ඇතැමුන් ප්‍රකාශ කළේ එතුමා තවම මියගොස් නැතත් පසුව මිය යනු ඇති බවයි. ඇතැමෙක් එතුමා රහත් වී ඇතැයි පැවසූහ. සිරුරට දුක් දෙමින් තමා සොයන විමුක්තිය ලැබිය නොහැකි බව බෝසතාණන් වහන්සේට අවබෝධ විය. ඉන්පසු ශරීරය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් ආහාර ගැනීමට උන්වහන්සේ පෙළඹුණහ. දුෂ්කර තපස් ක්‍රම අතහැර නැවත පිඬුසිඟා වැඩියහ. තම ශරීරයට දැඩිසේ දුක් දීමෙන්වත් දැඩිසේ සැප දීමෙන්වත් තමන් සොයන විමුක්තිය ලැබිය නොහැකි බව උන්වහන්සේ තේරුම් ගත්හ. ඉන්පසු උන්වහන්සේ අනුගමනය කළ ප්‍රතිපදාව මැදුම් පිළිවෙත නම් විය. එම අවස්ථාවේ පස්වග තාපසවරු මොහු දැන් දුෂ්කර ක්‍රියාව අතහැරි නිසා බුදු වන්නේ නැතැයි ප්‍රකාශ කර බෝසතාණන් වහන්සේ අතහැර ගියහ. ඉන්පසුව බෝසතාණන් වහන්සේ සේනානී නම් නියම් ගමෙහි විශාල නුගරුකක් මුල වැඩ සිටිමින් භාවනා කළහ. එදා වෙසක් පුන් පොහෝ දිනකි. සුජාතා නම් සිටුදුවක් එම නුගරුකේ සිටින දෙවියන්ට වූ භාරයක් නිදහස් කිරීමට රන් තලියක තැබූ කිරිබතක් රැගෙන පැමිණියාය. එය බෝසතාණන් වහන්සේට පූජා කළාය. බෝසතාණන් වහන්සේ නේරංජනා නදියෙන් දියනා එම කිරිබත් පිඬු කොට වැළඳූහ. මම බුදු වන්නේ නම් මේ රන් තලිය උඩුගම් බලා ඒවායි අධිෂ්ඨාන කොට උන්වහන්සේ රන් තලිය දියට දැමූහ. එය ක්‍රමයෙන් ගඟ මැදට ගොස් උඩුගම් බලා පාවිය. එය දුටු බෝසතාණන් වහන්සේ තමන් ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත්වන බව දැනගත්හ. එදින සවස් කල ඇසතු බෝමුල කරා ගමන් ගන්නා උන්වහන්සේට සොත්තිය නම් බමුණා මුණ ගැසිණි.
ඔහු උන්වහන්සේට කුසතනමිටි 8ක් පූජා කළේය. බෝසතාණන් වහන්සේ එම කුසතනමිටි ඇසතු බෝමුල අතුරා ඒ මත වැඩ සිටියේ බුද්ධත්වය ලබා මිස නොනැගිටිමි යන අධිෂ්ඨානයෙනි. උන්වහන්සේ රැය 5 වනතුරු භාවනාවේ නිරත වූහ. එදින පූර්ණ චන්ද්‍රයා සෞම්‍ය රැස් දහරා විහිදන්නට විය. පිපුණු මල්වලින් බර වූ තුරුලතා පරිසරයේ සුන්දරත්වය වැඩි කළේය. අතුරන ලද අහස් වියනක්සේ සදෙව්ලෝ වැසි දෙවියෝද බ්‍රහ්මයෝද සාදුනාද දෙමින් දර්ශනය වන්නට වූහ. මද සුළඟ හමා යමින් දසතම මල් සුවඳින් සුවඳවත් කරන්නට විය. ආනාපාන සති භාවනාව වඩමින් සිත සමාධිගත කළ බෝසතාණන් වහන්සේ පෙර ආත්මය දැනගැනීමේ නුවණ, සත්වයන්ගේ උප්පත්තිය හා මරණය දැනගැනීමේ නුවණ සහ සියලු කෙලෙස් නැසීමේ නුවණ උපදවා ගත්හ. මේවා ත්‍රිවිද්‍යා නමින් හැඳින්වේ. අලුයම් කාලයේදී බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. ඔන්න දුවේ පුතේ, ඔහොම තමයි අපේ මහා බෝසතාණන් වහන්සේ බුදු බවට පත් වුණේ. ඔන්න ඉතින් අපි දැන් පාඩම කියෙව්වා. දැන් ඔන්න මම දුවල පුතාලට පොඩි ක්‍රියාකාරකමක් දෙනවා. ඔයාලට පුළුවන් පාඩම ආපහු පාරක් හොඳට අහලා මේ අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි බලමු මොනවද මේ ක්‍රියාකාරකමේ අපෙන් අහලා තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නය. පස්වග මහණුන්ගේ නම් ලියන්න. පස්වග මහණුන්ගේ නම් ලියන්න. දෙවැනි ප්‍රශ්නය. බෝසතාණන් වහන්සේට කිරිබත් පූජා කළේ කවුද? බෝසතාණන් වහන්සේට කිරිබත් පූජා කළේ කවුද? තුන්වෙනි ප්‍රශ්නේ. සොත්තිය බමුණා බෝසතාණන් වහන්සේට පූජා කළේ මොනවාද? සොත්තිය බමුණා බෝසතාණන් වහන්සේට පූජා කළේ මොනවාද? හතරවෙනි ප්‍රශ්නය. බෝසතාණන් වහන්සේ ඇසතු බෝමුලදී කළ අධිෂ්ඨානය කුමක්ද? බෝසතාණන් වහන්සේ ඇසතු බෝමුලදී කළ අධිෂ්ඨානය කුමක්ද? එහෙනම් දුවේ පුතේ, පාඩම ආපහු පාරක් හොඳට අහලා ඔන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම මේ ප්‍රශ්න වලට උත්තර පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් ටීචර් තවත් අලුත් පාඩමක් අරගෙන එනකන් දුවල පුතාලා හැම දෙනෙකුටම ආයුබෝවන්, පරිස්සමින් ඉන්න ඕනේ.